අද ජාත්‍යන්තර හෙද දිනය. මේ සංවේදී කතාව නයිටින්ගේල් දියණිවරුන් ගැන. ඒ කියන්නේ අපි ගැන. අපේ දිනේදී අපි ගැන කතා කරන්නට අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිල් ජිනදාස මහතා. එහෙමනම් අපි අහමු අපි ගැන කියන අපේම කතාවක්. කවර හෝ නිර්මාණයකට පාදක වන්නේ ස්වකීය ඍජු හැඟීමක්, අත්දැකීමක් හෝ බාහිරින් ඇසෙන, දැනෙන හෝ දකින සිදුවීමක් බව රහසක් නොවේ. යම් හේකින් එය තමන් හා බැඳුණු අත්දැකීමක් වුවහොත් ඉන් උපදින සංවේදනාව වඩාත් ප්‍රබලයි. අද රසවින්දනයට මා අත තිබෙන පද්‍යය ඊට කදිම නිදසුනක්. මේ රචනා කොට තිබෙන්නේ ශ්‍යාමලී සිංහපුරගේ. ඇය ඉතාමත්ම පළපුරුදු හෙද සොහයුරියක්. ඇගේ මේ පද්‍යය මා වෙසසින්ම තෝරාගත්තේ ඊට පදනම්ව ඇති අතිශයින් සංවේදී කාව්‍යමය නිමිත්ත මූලික කරගෙනයි. ශ්‍යාමලී සිංහපුරගේ අපට යොමු කළ පද්‍යයට අපි දැන් සවන් දෙමු. කැකුළු මල් කිනිති සිත ළඟම සරති, රෑ පුරා ඇහැරී තෙත්ම වූ තිසරී, වාට්ටුවේ බිත්ති පමණක්ම දකිති. මේ කෙටි පද්‍යය තුලින් ඇය මතු කරන්නේ පුළුල් අරුතක්, හද පිරි කම්පනයක්. වාට්ටුවේ බිත්ති විතරක්ම දකිති. ඒ කියන්නේ මෙය අනිවාර්යයෙන්ම රෝහලට සම්බන්ධ වූ සිදුවීමක්. සැබවින්ම ආරෝග්‍ය ශාලාවක් යනු අත්දැකීම් සාගරයක්. ඒ තුල කාටද මේ පද්‍යය විෂය වන්නේ? රෝගියෙකුට, ඔවුන් බලන්නට එන කෙනෙකුට, වෛද්‍ය මණ්ඩලයේ කෙනෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ කෙනෙකුට, මේ අතරින් කාට විය හැකිද? ඒ පැනයට පිළිතුර සොයන්නට පද්‍යයේ පද විමසුම අවරෝහණ ක්‍රමයට සිදු කරන්නට වෙනවා. වාට්ටුවේ බිත්ති පමණක්ම දකින්නේ කුමක්ද? ඒ තමයි රෑ පුරා ඇහැරී තෙත්ම වූ තිසරි. රෑ නිදි නොලබමින් ලයි දුක නිසා තෙත් වූ ලැම. අතිශයින්ම කාව්‍යාත්මක යෙදුමක්. තෙත්ම වූ තිසරි. මේ කියන්නේ මව් කිරෙන් තෙත් වූ ලැම ගැන නේද? ලැම වෙනුවට කිවිඳිය හැඟුම්බර අපූර්ව යෙදුමක් නිර්මාණය කරනවා. තිසරි. සාමාන්‍යයෙන් ලැම තිසරුන් ලෙස ශෘංගාරාත්මකව හඳුන්වන්නටයි අප පුරුදුව සිටින්නේ. එහෙත් මෙහිදී ඒ තුල සැඟවුණු ආත්මීය දාරක ස්නේහය ඇය හෘදයාංගමව කැටි කරනවා තෙත්ම වූ තිසරි යනුවෙන්. තිසරුන් හොඳටම තෙත් වෙලා කුමකින්ද? වැగిරෙන මව් කිරෙන් අහම්බෙන් නෙවෙයි, රෑ පුරා ඇහැරී සිටීමෙන්. දැන් අපට මැවී පෙනෙනවා රෑ සේවා මුරයක සිරවී සිටින මව් හෙදියක්. කෙතරම් පෞද්ගලික බැඳීම් තිබුණත් ඇයට වෘත්තියෙන්ම උරුම වී තිබෙනවා අනුන්ගේ දුක බලන්නට. ඇතැම් විට දිවා රෑ දෙකෙහිම අඛණ්ඩව අනුනට සුවය සලසන්නට. ඒත් ඇයගේ සිත දැවෙනවා ආත්මීය වේදනාවකින්. ඒ කුමක්ද? කැකුළු මල් කිනිති සිත ළඟම සරති. කැකුළු මල් කියන්නේ තමන්ගේ බිලිඳු දරුවා හෝ දරුවන්. ඔවුන් තමයි ඇගේ සිත ළඟ නිරන්තරයෙන් ගැවසෙන්නේ, රැඳෙන්නේ. ඇයට ඇති උතුම්ම වස්තුව ඔවුන්. එහෙත් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඇයට සිදු වී තිබෙනවා විශාල වගකීමක් ඇති වෘත්තියක යෙදෙන්නට. තමන්ගේ පිළිසරණ අපේක්ෂාවෙන් වාට්ටුවේ රැඳී සිටින, ඇතැම් විට ජීවිතයත් මරණයත් අතර පොරබදන දරුවන්, වැඩිහිටියන් සනසන්නට ඇයට සිදු වී තිබෙනවා. එහෙත් නිවසේ දමා ආ කිරට හඬන තම දරුවන් වෙනුවෙන් උතුරා යන මව්කිරි ලෝකයට පෙනෙන්නේ නැහැ. පෙනුනත් ලෝකයාට අවශ්‍ය වෙන්නේ තමන්ගේ සුවසහනය විතරයි. මේ අනුවේදනීය සිදුවීම දකින්නේ ඇස් කන් නැති නොසැලෙන වාට්ටුවේ බිත්ති විතරයි. වාට්ටුවේ බිත්ති විතරක්ම දකිති. මොහොතක් හිතන්න,
ඔබ පිරිමියෙකු වේවා, කාන්තාවක වේවා ඔබේ සිත මොහොතකට කම්පණය වෙන්නේ නැද්ද? මේ ආත්ම වේදනාව ඕනෑම රැකියාවක යෙදෙන කාන්තාවකට පොදුයි කියා තර්ක කරන්නටත් පුළුවන්. එහෙත් හෙද මව්වරුන්ට එය අතිශයින් විශේෂයි. ඔවුනට කිරි ඉරන වෙලාවට දරුවා ළඟට යන්නට බැහැ. නිල ඇඳුමෙන් රෝහලින් පිටතට දිව යන්නටත් බැහැ. දරුවා රෝහලට ගෙන්වා ගන්නටත් බැහැ. එහෙම කළත් Taman විෂ බීජ වලින් ගහනව සිටියේදී මව් කිරි දීම සුදුසුත් නෑ. ඒ සියල්ලට වඩා දිවා රාත් දෙකෙහි රෝගී ජීවිත සමග ඇති අවදානම බලවත්. මේ කිසිවක් නොතකන අපි සුළු අතපසු වීමකදී පවා ඔවුනට කෙතරම් නින්දා ගැරහොම් කරනවාද? අප අතරින් කීයෙන් කී දෙනාද අනුන් වෙනුවෙන් අඩුතරමින් රෝගී මව්පියන් වෙනුවෙන් එබඳු කැපවීමක් කරන්නේ? තෙත්ම වූ තිසරේ යනුවෙන් කිමිදිය දක්වන උතුම් මව් සලකුණ මට වගේම ඔබටත් බොහෝ දුර හිතන්නට මඟ පෙන්වනවා. ඒ නිසාම මේ අමිල කැපකිරීම් සිදු කරන ශ්‍යාමලීලාගේ පරපුරට ලයේ ගිනි සඟවාගත් මව්වරුන්ට මීට වඩා අපි සංවේදී විය යුතුයි. මට හිතෙන්නේ එහෙමයි. එහෙමනම් නොදුරු දිනක ඔබේ මෙවන් තවත් නිර්මාණයක් වින්දනය කරන්නට අපි එක්වෙමු. එයද ඔබට සොඳුරු අත්දැකීමක්ම වේවා.